විශේෂයෙන්ම පොදුවේ ගත්තම ඉදිරි කාල සීමාවේදී අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු සිදුවිය හැකි වකවානුවක් කියලා පෙන්눔 කරනවා. ජනතාව හැම පැත්තකින්ම රැවටීම් වලට ලක්විය හැකියි. ඒ වගේම රජයත් නොයෙක් රැවටීම් වලට ලක්විය හැකි කාලයක්. රජය අවංකවම රට වෙනුවෙන් කටයුතු කළත් දූෂණ වංචා හෙව්වත් මුදල් ඉතිරි කළත් 15 මිනිහට ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන්නේ ඉතා අඩුවෙන්. මේ නිසා ජනතාවට රජය කෙරෙහි යම් අප්‍රසාදයක් ඇතිවිය හැකියි. 2025 මැයි 18 සිදුවන රාහු කේතු මාරුවෙන් ලග්න කීපයකටම ඉතා සුබඵල ඇති කරනවා කියලා කියන්නට පුළුවන්. තෙරුවන් සරණයි. ජ්‍යොතිෂය කියන්නේ කාගේවත් මනස විකෘති කරන ජීවිතය පැටලුම් සහිත කරවන විෂයක් නොවේ. සරලවම කියනවා නම් ජ්‍යොතිෂය කියන්නේ ප්‍රධාන වශයෙන් වෙන්න තියෙන යමක් කල් තියා දැන ගැනීමට පුළුවන් ඒ තුලින් බාධක මගහරවා ගත හැකි පෘථූල ශාස්ත්‍රයක්. ඉතින් මේක කෙනෙකුගේ බුද්ධි මට්ටම අනුව තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙවැනි උතුම් ශාස්ත්‍රයක් නවීන විද්‍යාව නිසා යට ගියත් නවීන බුද්ධිය නිසා ඇතමුන්ගේ සමච්චලයට ලක් වූවත් කවදාවත් මිය නොවන දෙයක් බව සිහි තබා ගත යුතුයි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2025 මැයි 18 වෙනිදා සිදුවන රාහු කේතු මාරුව ඔබේ ලග්නයට කෙසේ බලපායිද කියන කාරණාව පිළිබඳවයි. මෙහි 18 වෙනිදා රාත්‍රියේ 7:35ට රාහු සෙනසුරුට අයත් කුම්භ රාශියටත් කේතු සිංහ රාශියටත් ගමන් කරනවා. රාහු මහ දශාව වසර 18ක් පවතිනවා. ඒ වගේම මෙවැනිම ග්‍රහ මාරුවක් අවසන් වරට සිද්ධ වෙලා තියෙනවා වසර 18කුත් මාස 5කුත් දින 6කදී. එනම් 2006 පස්වෙනි මාසේ 18 වෙනිදා. එක් පැත්තකින් ඔබේ ජීවිතයේ උඩු යටිකුරු කරවන ග්‍රහමාරුවක් විදිහටත් සලකන්නට පුළුවන්. ඒ නිසා මේ වීඩියෝව අවසන් වන තෙක් බලන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්නත්, තව අලුත් වීඩියෝ ගෙන්වා ගන්න channel එක subscribe කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. පොදුවේ අපේ රට ගැන ගත්තම විශේෂයෙන්ම රාහු කේතු මාරුවෙන් අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ ගැටලු කැළඹිලි සිදුවිය හැකි වකවානුවක් කියලා කියන්න පුළුවන්. ජනතාව සහ රජය රැවටීම් වලට ලක්විය හැකි කාල සීමාවක්. රාහු කියන්නේ පිස්සෙක් වගේ. විටක සියල්ල අවුල් කරනවා. තවත් විටක රැවටීම් වලට ලක් කරනවා. ඒ වගේම තමයි හොඳටත් සුබඵලත් අරගෙන දෙනවා කියන එකත් අමතක කරන්නට එපා. ඒ නිසා සියලු දෙනාම මේ පිළිබඳව දැනගෙන බුද්ධියෙන් කටයුතු කරන්න මතක තබා ගන්න. සසඳර ජ්‍යොතිෂ සේරිය මගින් ඔබගේ සියලුම ජ්‍යොතිෂ තබීතු කරන මිනිසා විශ්වාසවන්තව කරගන්න. කේන්දර සකස් කිරීම, පලාපල බැලීම, දිවීම නැකත් සැඳීම, පොරොන්දම් ගැලපීම, තත්කාල නිමිති බැලීම, වාස්තු දෝෂ පරීක්ෂාව, ගුප්ත විද්‍යා පරිත්‍තරතුරු සියලු කටයුතු ගැන එකම තැනකින්. අමතන්න දුරකථන 077 35 300 WhatsApp 072 35 300. මේ ග්‍රහමාරුව අවුරුද්දයි මාස 6යි දවස් 25ක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ග්‍රහමාරුව තුලින් ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ මේ කාල සීමාවේදී ඔබ කද කරන දශාව අනුවයි. ඒක මතක තියාගන්න. ඔබේ උපන් කේන්දරේ ග්‍රහ පිහිටීම් අනුව ඒ වගේ බල දුබලතා මත මේ පලාපල තරමක් හරි වෙනස් වෙන බව කියන්නටත් ඕනේ. රාහු කේතු කියන්නේ ග්‍රහයින් නොව ඡායාග්‍රහයින් ලෙසයි සැලකන්නේ. මේ රාහු සහ කේතු ගමන් කරන්නේ අනික් ග්‍රහයින් ගමන් කරන පැත්තට නෙමෙයි. ඊට විරුද්ධ දිශාවටයි. රාහු කියන්නේ මිනිස් ශරීරයක් තියෙන නාගයෙකුගේ හිසක් තියෙන රූපයක්. ඒ වගේම කේතු කියන්නේ මිනිස් හිසක් සහිත නාගයෙකුගේ ශරීරයක්. ඔබේ කේන්දරේ රාහු ගෝචරයෙන් ගමන් කරන්නේ 3, 6, 11 කියන භාවවල නම් ඔබට සුබඵල තමයි උදා වෙන්නේ.
ඒ වගේම තමයි රාහු හෝ කේතු මහ දශා අතුරු දශා ගත කරනවා නම් රාහු සහ කේතු නීචව සතුරු බලයෙන් ඉන්නවා නම් මේ ග්‍රහ මාරුව ගැන ටිකක් කල්පනාකාරීව ඉන්න එක තමයි හොඳ. දැන් අපි බලමු මෙම ග්‍රහ මාරුව නිසා ඔබේ ලග්නයට මොන වගේ බලපෑමක් සිදු වෙයිද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවය වන කුම්භ රාශියට තමයි රාහු ගහයා ගමන් කරන්නේ. ඊටාම හොඳ පිහිටීමක් බව කියන්නට පුළුවන්. 11 වෙනි කියන්නේ සියලුම ලැබීම් පෙන්වන ස්ථානය. ඒ නිසා සියලු සම්පත් ලැබීමට හේතුකාරක වෙනවා. ඒ වගේම මිල මුදල් ලැබෙන තරඟ ආදියෙන් ජය අත්කර දෙනවා. විශේෂයෙන්ම ලොතරැයි දිනුම් වගේ අහඹු ජයග්‍රහණ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඉඩම් කඩම් වස්තුව ලබා දීලා ඔබ කීර්තිමත් කෙනෙක් බවට පත් කරන්නටත් පුළුවන්. ඔබ සෑම දෙයකටම උනන්දු වන කාලයක්. ඔබ රැකියාවක් කරනවා නම් වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් ඒවා දියුණු කරගන්න පුළුවන්. කේතු පස්වැන්නට ගමන් කරන නිසා ඔබ විවාහක නම් දරුවෝ ඉන්නව නම් දරුවන් පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්න. මොකද දරුවන්ගේ අධ්‍යාපනයට යම් බාධාවන් ඇතිවන්නට හැකියාව පවතින නිසා. ඒ වගේම තමයි ඔබ ආදරය කරන කෙනෙක් නම් මේ ප්‍රේම සම්බන්ධතාවයට යම් බාධක ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඔබ කේතුගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ගත කරනවා නම් ඒ වගේම රාහු නීච බලයෙන් ඉන්නවා නම් ටිකක් සුබඵල අඩු කිරීමක් සිද්ධ වෙනවා. නැත්නම් ඔබට මේ ග්‍රහ මාරුවෙන් සුබඵල තමයි ලැබෙන්නේ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමි ඔබගේ රැකියා ස්ථානය වන 10 වැනි භාවයට තමයි රාහු ගමන් ගන්නේ. ඒත් එක්කම කේතු ග්‍රහයා 4 වැන්නට එනවා. තරමත් මධ්‍යස්ථ ඵල තමයි උදා වෙන්නේ. විශේෂයෙන්ම රැකියාව වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සුබඵල ඇති කරනවා. ඔබ රැකියාවක් සඳහා විදේශගත වීමක් බලාපොරොත්තුෙන් සිටියා නම් ඒ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබ දේශපාලන කටයුතු කරන කෙනෙක් නම් සුබඵල ඇති කරනවා. කෙසේ හෝ ඔබ මේ කාල සීමාවේදී කුමන හෝ අංශයකින් ප්‍රසිද්ධ වෙනවා. ඔබ වෙනදට වඩා කඩිසර පුජ්‍යලයකු බවට පත් කරනවා. රාහු දුබලව මේ ස්ථානයේ ඉන්නවා නම් ඔබගේ දෙමාපියන්ට ඒ තරම් හොඳ මදි. විශේෂයෙන්ම තමන්ගේ මව පිළිබඳව වෙනදාටත් වඩා උනන්දුවෙන් බලා ගන්න ඕන කාලයක්. මිථුන ලග්නය. මිථුන ලග්න හිමි ඔබගේ පුණ්‍යස්ථානයේ නොහොත් පෙර පින් ගැන කියන නම වෙන්නට තමයි රාහු පිවිසෙන්නේ. ඒ වගේම කේතු පැමිණෙන්නේ 3 වෙන්නට. ඔබ වෙනදට වඩා ආගමික නැඹුරුවකට ලක් කරන කාලයක්. ඒ නිසා මනස තරමක් සැහැල්ලු වෙනවා. ඒ නිසා කරන කියන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් තත්වයකට පත් වෙනවා. පහුගිය කාලේ ඔබ කරන්න ගිහින් අසාර්ථක වෙච්ච දේවල් මේ කාලෙදි කරගන්න පුළුවන්. ඔබ උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන කෙනෙක් නම් ඒ වගේම සුබ ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ විදේශ ගමනක් බලාපොරොත්තු වෙන සිටියා නම් ඒකත් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබ කොයි විදිහකින් හදිසි තීරණ නොගත යුතුයි. ඒ වගේම යම් බාධා මතුවන්නට ඉඩ තියෙනවා. කොහොමුණත් මේ සුබ තත්ත්වයන් ලබා ගන්නට නම් රාහු දුබල නොවි යම් බලයකින් සිටිය යුතු බවත් අමතක කරන්නට එපා. කටක ලග්නය. කටක ලග්න හිමියන්ගේ 8 වැන්නට තමයි රාහු පැමිණෙන්නේ. දෙවැන්නට කේතු ගමන් කරනවා. ඒ වගේම තමයි රාහු හෝ කේතු මහ දශා අතුරු දශා ගත කරනවා නම් සහ රාහු සහ කේතු නීචව සතුරු බලයෙන් ඉන්නවා නම් ඒ වගේම 8 වැන්න වූ මේ බාධක ස්ථානය ඔබේ 22 වැනි දීර්ඝානාධිපතිට අයත් නම් ඔබ මේ ග්‍රහ මාරුව ගැන ටිකක් කල්පනාකාරීව ඉන්න එක හොඳයි. මොකද අනතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික රෝගී තත්ත්වයන් වගේම උෂ්ණ රෝග පවා ඇති කරවිය හැකියි. ඔබ ගන්නා ආහාර පාන පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නට ඕන. මොකද ඒ වගේන් යම් රෝගී තත්ත්වයන් ඇතිවීමට හැකි නිසා. රාහු කේතු සුබව සිටිනවා නම් ඔබට බාධා කරදර වලින් තොරව එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන්. විදේශ ගමන් පවා ඇති කරවනවා. ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට හැකියාව පවතිනවා. නමුත් කේතු පැමිණෙන්නේ ඔබගේ දෙවැන්න වන ධනස්ථානයට නිසා කේතු දුර්වලව ඉන්නවා නම් මේ සුබ තත්ත්වයන් තරමක් අඩු කරනවා.
සිංහ ලග්නය. සිංහ ලග්නයට මේ රාහු කේතු මාරුව බලපාන ආකාරය දැන් කතා කරමු. ඔබගේ කේන්දරයේ විවාහක ස්ථානය වන 7 වැනි භාවයට තමයි රාහු පැමිණෙන්නේ. එතකොට කේතු ලග්නස්ථානයට පිවිසෙනවා. ඔබගේ කේන්දරයේ රාහු සහ කේතු නීච සහ සතුරු බලයෙන් දුබලව ඉන්නවා නම් ටිකක් අසුබ ප්‍රතිඵල තමයි උදා වෙන්නේ. ඔබේ කලත්‍රයාට යම් හානි කරදර ඇති විය හැකි. විවාහ ජීවිතේ ගැටලු ප්‍රශ්න පැන නගින්න හැකියාව තියෙන නිසා ඒ ගැන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. හවුල් ව්‍යාපාර කරනවා නම් ඒවාට යම් ගැටලු ඇති වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලේ සම්බන්ධව දෝෂ ඇති කරන්නටත් පුළුවන්. රාහු සුබව පිහිටා ඇතනම් විවාහය බලවත් වෙනවා. ඒ වගේම තමයි අනියම් සම්බන්ධතාවලට පැටලෙන්නට පුළුවන්කම තියෙන නිසා බුද්ධියෙන් යුතුව කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම රාහු කේතු මහදසාවක් හෝ අතුරු දසාවක් විදසාවක් ගත කරනවා නම් රාහු කේතු දුබලව ඉන්නවා නම් ඔබට තරමක් අපලකාරී තත්ත්ව තමයි උදා කරන්නේ. ඒ වගේම තමයි ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට ඉන්නවා නම් මේ වගේ යම් රැවටීම් වලට ලක් වෙන්න පුළුවන් බවද අමතක කරන්නට එපා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබට මැයි 18 වෙනිදා සිද්ධ වෙන ග්‍රහමාරුවෙන් ඇතිවන පලාපල අපි බලමු. රාහු ග්‍රහයා 6 වෙන්නටත් කේතු ග්‍රහයා 12 වෙන්නටත් ගමන් කරනවා. රාහු 6 වෙන්නට සුබ ඵල ඇති කරවනවා. රාහු බලයෙන් ඉන්නවා නම් ඔබ කරන රැකියා කටයුතු දියුණුවටපත් වෙනවා. දරන තනතුරු බැබලෙනවා. ඒ වගේම ශරීර සැපේ බොහෝ ඇති කරවනවා. සතුරන් සිටියා නම් ඔවුන් පරාජයටපත් වෙනවා. ඒ වගේම නිරෝගී සම්පත්තිය ඇති වෙනවා. හැබැයි රාහු නීචව සතුරු බලයෙන් ඉන්නවා නම් මේ වගේ අසුබ පැත්ත ඇතිවීමේ අවදානමක් තියෙන බවත් අමතක කරන්නට එපා. ඒ වගේම තමයි ඔබට කේතුගේ දශාවක් ලැබලා තියෙනවා නම් ටිකක් ප්‍රවේශම් වෙන්න. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබට මෙම රාහු කේතු මාරුව තුලින් සිදුවන හොඳ නරක පිළිබඳව දැන් කතා කරමු. රාහු 5 වෙනි භාවයට තමයි ගමන් කරන්නේ. කේතු 11 වෙනි භාවයටයි යන්නේ. මෙතනදී කේතු ගමන් කරන්නේ 11 වෙනි භාවයට නැත්නම් ලැබීම් පෙන්වන ස්ථානයට. කේතුට හොඳම ස්ථානයක්. ඔබේ කේන්දරයේ කේතු උච්ච ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා නම් ඊටාම හොඳයි. ඉඩකඩම් ධනය ලබා දෙනවා. කරන කියන දේෙන් ලාභ ලැබීමේ වාසනාව ඇති වෙනවා. ඒ වගේම බොහෝ යහළු හිත මිත්‍රාදීන් ඇති කරවනවා. ඒ වගේම තමයි රූප ස්වභාවය ඇති කරවනවා. ඔබ කාටවත් රැවටිය නොහැකි කෙනෙක් බවට පත් වෙනවා. රාහු පිවිසෙන්නේ 5 වෙනි භාවයට. රාහු නීච සතුරු බලයෙන් ඉන්නවා නම් රාහු දශාවක් ගත වෙනවා නම් ඔබට ටිකක් අසුබ තත්වයන් ඇති කරනවා. විශේෂයෙන්ම ඔබට දරුවන් සිටී නම් ඔවුන්ට යම් කරදර බාධක ඇතිවන්නට හැකියාව පවතිනවා. ඔවුන් කම්මැලි ස්වභාවයකට පත් කරවනවා. විශේෂයෙන්ම ඔබ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා නම් ඒ ගැන කිහිප වතාවක් සිතා බලා කටයුතු කළ යුතුයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවයට තමයි රාහු ග්‍රහයා පැමිණෙන්නේ. ඒ වගේම කේතු ග්‍රහයා 10 වෙනි භාවයට යනවා. එහෙමනම් බලමු මෙයින් ඔබට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. රාහු 4 වෙන්නට එනකොට උත්පත්ති කේන්දරයේ පිහිටි රාහු සුබව ඉන්නවා නම් දීපල යාන වාහන ලාභ ලබා දෙනවා. ඒ වගේම රාහු නීචව සතුරුව ඉන්නවා නම් රාහුගේ දශාවකුත් ලැබලා තියෙනවා නම් මේ දේවල් නැති කරන එක තමයි කරන්නේ. ගෙදර දොරේ ප්‍රශ්න කරදර ඇති කරනවා. ගමෙන් පිට ජීවත් වෙන්න හිතෙනවා. ඒ වගේම තමයි කේතු ගමන් ගන්නේ කර්මස්ථානයේ වෙන 10 වෙන්න නිසා රැකී ආරක්ෂා කටයුතු වලට බාධා ඇති කරනවා. ඒ වගේම හන්දිපත් ආශ්‍රිත රෝග ආදියද ඇති කරන නිසා ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබට මෙම රාහු කේතු මාරුවෙන් සිදුවන බලපෑම කෙසේද යන්න දැන් විමසා බලමු. මේ ග්‍රහ මාරුව ධනු ලග්න ඔබට සුබ තත්ත්වයන් ඇති කරන බවයි පෙනෙන්නේ. රාහු 3 වෙන්නට ගමන් කරන්නේ. රාහුට 3 වෙන්න බලවත් ස්ථානයක්. ඒ වගේම උපන් කේන්දරයේ සිටින රාහු බලයෙන් ඉන්නවා නම් ඒ වගේම ඔබට රාහු දශාවක් ගතවනවා නම් ඊතා උසස් ප්‍රතිඵල ලැබෙනවා. ඔබ වික්‍රමාන්විතව තත්වයටපත් වෙනවා. ඒ වගේම වස්තුව ලබා දෙනවා.
මේ එක්කම කේතු ගමන් කරන්නේ 9 වෙන්නටයි. එහෙමනම් කේතුගේ දශාවක් ඔබ ගත කරනවා නම් ටිකක් බාධක යෙදෙන්නට හැකියාව පවතිනවා. කොහොම වුණත් මේ ග්‍රහ මාරුවෙන් ඔබට බාධාවක් නම් ඇතිවන්නේ නැහැ. මකර ලග්නය. ඔබේ කේන්දරයේ රාහු දෙවැන්නටත් කේතු අතවැන්නට තමයි ගෝචර වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන ඔබගේ කේන්දරයේ රාහු සහ කේතු නීච සහ සතුරු බලයෙන් සිටිනවා නම් ඒ වගේම රාහුගේ දශාවක් කේතුගේ දශාවක් ගත වෙනවා නම් මේ ග්‍රහ මාරුව තරමක් අපල සහිතයි. ඔබ සතු වස්තුව හානි කරන්න පුළුවන්. ග්‍රහ ජීවිතයේ යම් යම් අවුල් වියවුල් ඇති වෙන්න පුළුවන්. රාහු උච්ච සහ ශ්‍රේෂ්ඨ බලයෙන් ඉන්නවා නම් දියුණුව ඇති වෙනවා. ඒ වගේම නොසිතූ ලාභ ඇතිවන්නටත් පුළුවන්. ඒ වගේම ඔබ අන් අය අතර කැපී පෙනෙන්නටත් පුළුවන්. ඒ වගේම තමයි අසාධාරණ වෙනුවෙන් හඬ නගන්නට ඔබට ශක්තිය ලැබෙනවා. නමුත් ඕන දෙයටත් එපා දෙයටත් සිතා බලන්න නැතුව කතා කරන්නට යන්න එපා. එයින් ඔබට පාඩු සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමි ඔබට මේ ග්‍රහ මාරුව මොන වගේ ඵල ඇති කරයිද කියලා අපි බලමු. රාහු ග්‍රහයා ඔබේ ලග්න භාවයට තමයි පැමිණෙන්නේ. කේතු 7 වැනි භාවයට පිවිසෙනවා. ඔබගේ උපන් කේන්දරේ රාහු උච්ච ස්වක්ෂේත්‍ර යම් බලයකින් ඉන්නවා නම් ඔබට නොයෙක් ක්‍රමවලින් ලාභ ප්‍රයෝජන අත්වීමට පුළුවන්. ඒ වගේම පෙරට වඩා කඩිසර ගති ඇති කරනවා. නමුත් තමන් කරන කියන කටයුතු දෙපාරක් තුන් පාරක් හිතලා බලලා තමයි කරන්න ඕන. සමහර විට ඔබ ගම අතහැර පිට පළාතකට යන්නත් පුළුවන්. ඒ වගේම තමයි රාහු උපන් කේන්දරයේ දුර්වල නම් ටිකක් බාධා ඇති කරනවා. නිශ්චිත අරමුණක් නොමැතිව ගමන් කරනවා. කලබල ස්වභාවයක් ඇති කරනවා. මේ නිසා කරන කියන වැඩ කටයුතු අවුල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කේතු 7 වෙන්නට එතරම් සුබ නැහැ. විවාහයට සම්බන්ධ ගැටලු ඇති කරන්නටත් පුළුවන්. ඒ වගේම ඔබට දරුවන් සිටී නම් ඔවුන්ටත් අපලකාරී තත්වයන් ඇතිවිය හැකියි. මීන ලග්නය. රාහු 12 වෙන්නටත් කේතු 6 වෙන්නටත් තමයි මීන ලග්න ඔබගේ කේන්දරය තුල ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඔබ විදේශ රටකට යන්න හිතාගෙන හිටියා නම් ඒක ඉෂ්ට කරන්න හැකියාව පවතිනවා. බොහෝ විට ඇවිදින්නට සිදු වෙනවා. එක තැනක ඉන්න එක තැනක වැඩ කරන එක එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තමයි කේතු 6 වෙන්නේ ගෝචර වීම හොඳයි. ඔබගේ උපන් කේන්දරයේ කේතු සුබව පිහිටා කේතුගේ දශාවකුත් ගත කරනවා නම් සුබඵල වැඩි. සතුරු කරදර ඉවත් වෙලා යනවා. ඒ වගේම රෝගී තත්ත්වයන් සුවපත් වෙනවා. මේ රාහු කේතු මාරුව ඔබට යහපත් කියලා කියන්නට පුළුවන්.